මන් දවසක් දඹුල්ලේ ගිහිල්ලා එනකොට වැඳිරියක් පාර පයින්නවා. තඩි වඳුරෙක් එල්ලාගෙන පාර පයින්නවා. මම බැලුවා යකෝ. ඒකට වඩා ටිකයි කුඩා. කොන්ද බිම ගෑවෙනවා. අර එල්ලයි යන එකාගේ අමාරුවෙන් පාර පැන්නා. පාර පැනලා පාලමේ ගැට්ට උඩින් තිබ්බා. මා දඩ වඳුරු නාම්බෙක්. මම බලනකොට අලුත් එක යටින් එල්ලාගෙන ඉන්නවානේ. පොඩි එකක්. බලන්නකෝ අම්මා. බලන්නකෝ අම්මා තිරිසන් ලෝකේ. අපි මොනා කරන්නේ? අපි අලුත් ආරම්භයක් කියලා මොකද්ද කරන්නේ? ළමයි ටික විසික්කා ගෑණි පිටරට ගියා. ඇයි? කාගේ හරි ළමයි බලා ගන්න. මෙව් ගොරහැඩියාට බාර දීලා. ගොරහැඩියා කිව්වේ ලබ්බල ගෑණි රට ඇරලා ඒ කියවන සල්ලි වලින් බත් කකා මොකෙක් හරි ඉන්නවා නම් ආන් ඒකට කිව්වේ. ගොරහැඩියා කිව්වේ ආන් ඒකට. ගෑණි රට යවලා ඉවර වෙලා තුට්ටු දෙකක් එනකම් බලානේ බත් ඇටයක් කෑවොත් ඔව් පිරිමියෙන් නෙවෙයි. ඔව් අර ගෑණිගේ දාඩිය මහන්සිය මව්කම දරුවන්ට හිමි දාරක සෙනෙහය මාතෘ සෙනෙහය අහිමි කරලා පිටරටියන්ගේ කුලියට යවලා බැල මෙහෙවර කරලා එන එකෙන් කකා මෙතන ඉඳගෙන තැප්පානම් පිරිමියෙක්ද මේ මිනිහා ඈ දිවුරුන් දීපු දවසේ ඔක දිවුරුන් දුන්නේ ගෑණි ගන්නකොට ඈ අනුලාවතී සහ ගුණසේන නිර්මාණය කරන ලද මේ උතුම් කාන්තා රත්නය මා අද සිට අතිනතගෙන පිටව යනවාසේම මව්පියන් සෙවණේදී ඇය ලද සෙනෙහස ආදරයේ කරුණාව දයාව මෛත්‍රිය සැපත මනාව ලබා ගන්නා ගමම්ම මා ඉදිරියේ ස්වාමියෙකුගෙන් ලබන්නට තියෙන සියලු සැප සම්පත් ලබා දී මරණයෙන් සමුගෙන යන තාක්කල් ඈගේ සිතුම් පැතුම් යහපැවතුම් ඉෂ්ට කරලා දෙන්නට මා දිවුරා සතර වර්ගයක නෑයෝ ඉදිරියේ පොරොන්දු වෙමි. එහෙමනේ ගෙනා නේ ස්වාමීන් වහන්සේ අපි පැනලා ආවත් බඩගාගෙන ආවත් රූටලා ආවත් ආවේ ඔය ගමනනේ. ගමනේ අර්ථය ගෑණි මිනිහා වෙනුවෙන් මිනිහා ගෑණි වෙනුවෙන් ඔය දිවුරුන් දීම තියෙනවා. ඒ හින්දා මනාව තම තමන්ගේ යුතුයකම් මෙතෙක් ඉෂ්ට කරන්න බැරි වුණා නම් පවුල වෙනුවෙන් පඳුර වෙනුවෙන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් සංස්කෘතිය වෙනුවෙන් ඔබ ඒක නොපැකිලිව ඉෂ්ට කරන්න අලුත් ආරම්භයක් ගන්න. ඔබේ ගෙදරට ඔබේ ජීවිතයට අලුත් ආරම්භයක් සමාජයට අලුත් ආරම්භයක් රටට අලුත් ආරම්භයක් වටිනවා. එමිනිහා වටිනවා. මේ රටට මිහිතලයට බරක් නැති මිනිහෙක් එතෙන්ට එන්න මාන්සි ගන්න. uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. මෙච්චර කාලයක් මානවයෙකු හැටියට මේ හෙළදරනේ බෞද්ධයෙකු හැටියට මේ පිම්බිමේ අම්මා කෙනෙකු හැටියට තාත්තා කෙනෙකු හැටියට පිරිමියෙකු හැටියට ගැහැණියෙකු හැටියට රාජ්‍ය සේවකයෙකු හැටියට ගොවියෙකු හැටියට කම්කරුවෙකු හැටියට අපි පැමිණි දිවි ගමනේ යම් ගුණයක් ආරක්ෂා කරගෙන ආවාද ඒ සියලු ගුණයන් තව තවත් මනාව ආරක්ෂා කරමින් සංවර්ධනය කරමින් ඉදිරියට පවත්වාගෙන යන්නට වීර්ය කරමි කියන උතුම් ගුණේ පිහිටන්න ඕන. පින්නතුනි අපි ගාව සිංහල කම නැහැ.
සිංහල හැම තියෙනවා. සිංහල කම නැහැ. බෞද්ධ කම නැහැ. හෙළ ජාතිකත්වය නැහැ. එයින්ද පුණ්‍යවන්ත භාවය නැහැ. නිර්වාණගාමී බව නැහැ. ආර්ය මාර්ග ප්‍රතිපත්තිය නැහැ. මේ විදිහට පින්නතුනි අපේ අඩුපාඩු බොමයි. එහින්ද සැබෑ හෙළයකු, සැබෑ සිංහලයකු, සැබෑ බෞද්ධයෙකු, සැබෑ පිරිමියක, සැබෑ ගැහණියක, සැබෑ මවක, සැබෑ පියෙකු හැටියට මේ මිනිස් ලොව ඔබෙන් වෙන්න තියෙන යුතුයකම් ටික මේ රටට, ජාතියට, ආගමට, දහමට, ලෝකයට ඉදිරිපත් කරන්නට, සේවය ලබා දෙන්නට, ක්‍රියාවේ යොදවන්නට මතුත් වීරිය කරා. ඒකට උත්ථාන සම්පදා කියලා කියනවා. සතර සම්‍යක්පදාන වීරිය කියලා කියනවා. ව්‍යග්ගපජ්ජ කුල පරම්පරාව තුස්නීම් භාවයෙන් අහගෙන හිටියා සාදු නාද පවත්වමි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා ව්‍යග්ගපජ්ජයිනි හම්බ කෙරුවාට, වීරිය වැඩුවාට, ලැබුවාට අස්වනු වැඩක් නැහැ. සත් ප්‍රතිඵල ලැබුවාට වැඩක් නැහැ. ලැබූ දේ ආරක්ක සම්පදා රැක ගන්න ඕනේ. ලැබූ දේ රැක ගන්න ඕනේ. ලබා දුන් දේ රැක ගන්න ඕනේ. අපි ලබා දුන් දේ රැක ගත්තෙත් නැහැ. ලැබූ දේ රැක ගත්තෙත් නැහැ. මේ රට හදලා තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අමා දර්ශනයට අනුව. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දීපයට වැඩමවලා උන්වහන්සේ ලංකාවේ පුරවැසියෝ බෞද්ධයෝ බවට පත් කරවන්නට වීරිය කළා. පළවෙනියා හැටියට රජ්ජුරුවන්ව තමයි බෞද්ධයෙක් කළේ. ඇයි උඩ ඉඳලා පහළට ගලන්නට ලේසි. උඩ ඉඳලා පහළට ගලන්නට ලේසි. පහළ ඉඳලා උඩට ගලන්නේ නැහැ. ඒක දුෂ්කර කාර්යයක්. ඒක දුෂ්කර කාර්යයක්. නේද? දැන් මේ වහින වැහි බිඳු ගලන්නේ කොහටද? පහළට. පහළට ගලන්න. ලේසි ගලන්න. ආයාසයක් නැතුව ගලා යනවා. වඩා උපක්‍රම ඕනේ නැහැ. નિરાයාසයෙන් ස්වභාවිකවම ගලනවා. එයින්ද රටක උඩ ඉඳලා පල්ලෙහාට තමයි නිර්මාණය වෙන්න ඕනේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ බව පෙන්වා වදාලා. ඊට පස්සේ රජ්ජුරුවෝ, මැති ඇමතිවරු, රජ පරපුර බෞද්ධයන් බවට පත් කරලා රජ්ජුරුවන්ට අනුදැන වදාලා මේ රට ගොඩනගන්න නම් බෞද්ධ දර්ශනයට අනුගතව සූසට කලාවක්, සූසට කර්මාන්තයක් ලංකාවට ගේන්න ඕන. කර්මාන්ත 64ක් ගෙනාවා. බලන්න. කර්මාන්ත 64ක් ගෙනල්ලා ලංකාව හැදුවේ. ඒ හැදීම කොච්චර උතුම් ආර්ය පැවතුම් ඇතිද කියනවා නම් ලංකාව පින්නතුනේ අවුරුදු 100 ගාණක් ඉදිරියට එනකොට ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාව කියලා ලෝකයා කියන්න ගත්තා. බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව කියලා ලෝකේ කියන්න ගත්තා. ඇයි? පින්වන්ත මිනිස්සු අපේ රටේ. නිර්වාණගාමී උතුම් මිනිස්සු අපේ රටේ. ලෝකෙ මිනිස්සු දැක්කා. දැකලා මේකට ආසා කරන්න ගත්තා. පෝසත්ම ආර්ථිකයක් තිබ්බ රට ශ්‍රී ලංකාව. අනිත් රටවල් හිඟා කනකොට, කැඳ බිබී දුක් විඳිනකොට අපි භව භෝග සම්පූර්ණ කරගත්ත ලෝකේ ඉල්ලන්නේ එනෙවුන්ට හිඟන්නන්ට කණ්ඩ දීපු රට අපි. ඒ තරම් සම්පෝසිතයි.
නිර්මාණය කළා. මේ හින්දු සංස්කෘතියෙන් බෞද්ධ දර්ශනයට අනුව. ඊට පස්සේ පුතා ලන්දේසි, ඕලන්ද, පෘතුගීසි, ඉංග්‍රීසි, එවැගේම උතුරු ඉන්දියානු, දකුණු ඉන්දියානු සමහර ජාතිකයෝ මේ ලංකාව ආක්‍රමණය කරලා අපේ මුදුර ගන්න හැදුවා. ඇයි? නිධානය. ලෝකේ තියෙන නිධානය ලංකාව. ඒක උදුර ගන්න වීරිය කළා. මිනිස්සු 100,000 ගණන් ජීවිත පූජා කරමින් අපිට තියෙන එකම රට පර ජාතියකට දෙන්නේ මේක බෞද්ධ දර්ශනයට අනුව දිරියෙන් නිර්මාණය කරපු එක කියලා අපි ජීවිත පුදා ආරක්ෂා කළා. මතු පරපුරෙන් පරපුරට දිය හැකි දායාදය මේ උතුම් නිධානය නිසා. ඒක දැන් ඉන්න මේ අප්පලාට තියෙනවද? ඒ දැක්ම නෑ. මොකද කෙරුවේ? ඒ උතුම් දේශය කාලා විනාශ කරලා ලෝකේ නින්දිතම රට වන තැනට ගෙනාවා. පව්කාර රට කියන තැනට ගෙනාවා. හිඟා කන රට කියන තැනට ගෙනාවා. දැන් තියෙනවා ඔබට හිතන්න. දැන් තියෙනවා ඔබට දකින්න. අපි ආ ගමන වැරදි නම්, යන ගමන වැරදි නම්, කළ දේ වැරදි නම්, කරන දේ වැරදි නම්, දුටු දේ වැරදි නම්, දකින දේ වැරදි නම් නිවැරදිව දැකලා නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි මාවතක නිවැරදි ගමනක් යන්න වීරිය වඩන්න ඕනේ. සත්පුරුෂ ආකල්පෙහි පිහිටන්න ඕනේ. අපෙන් වෙන්න තියෙන කාර්යභාරය ස්වකීය ජීවිතයටත්, පවුල පඳුරටත්, රටටත්, ජාතියටත් ලබා දෙන්න. අපේ මේ මනුස්සකම රැකගෙන, සංස්කෘතිය රැකගෙන, ජාතිකත්වය රැකගෙන, ආගම දහම රැකගෙන ඉදිරියට යන්න වීරිය වඩන්න.